හරි අපි 2009 වෙනි ගැටලුවට. දැන් අපිට මේක කියන සම්පීර්ණය කරලා අතාරින්න. සම්පීර්ණය කරපුවාම දෙදෙනාටම ලැබෙන බලය එක සමානයිනේ. දෙන්නටම ලැබෙන සමානයි බලය සමානයි. මේක සැහැල්ලු දුන්නක් නේ. සැහැල්ලු දුන්න නේද? හරි. අපි 2009 28 වෙනි ගැටලුවට. දැන් මේක කියනවා දුන්නකට දෙපැත්තට ස්කන්ධ දෙක සම්බන්ධ කරලා මේක තෙරපනවා. තෙරපලා අතාරිනවා. ඒතකොට දෙදෙනාටම දුන්න විසින් ලැබෙන බල එකමයි. දැන් අපිට කියලා තියෙනවා මෙයාගේ සිම්පල් m මත ක්‍රියා කරන තොරණේ a කියලා කියලා තියෙනවා. එහෙනම් සිම්පල් m මත ක්‍රියා කරන තොරණේ a නම් එයාගෙන් බලය හොයාගන්න පුළුවන්. ඒ බලය මෙයාට සමාන කරලා අපිට මෙයාගේ තොරණය හොයාගන්න පුළුවන්. හරි. එහෙනම් මම දුන්න විසින් ඇති කරන බලය හොයාගෙන ඉන්න. දුන්න විසින් ඇති කරන බලය හොයාගන්න මම සිම්පල් m ට f සමාන m දානවා මේ පැත්තට. එතකොට ma දුන්න විසින් ඇති කරන බලය මේකයි. එහෙනම් මම යන කැපිටල් m ට. කැපිටල් m ට මම දානවා f සමානයි m එකේ තොරණය හොයන්න. අපි දන්නවා එයා මත ක්‍රියා කරන බලයත් මේකම තමයි. අපි හොයාගත්ත බලය. එහෙනම් ma සමානයි ma. මම a1 කියලා ගන්නම් a1. හරි. මෙයා මත ක්‍රියා කරන තොරණය a dash a1. හරි. a1 සමානයි ma බෙදීම කැපිටල් m. හරි. එම නිසා අපිට පිළිතුර එනවා. පිළිතුර එනවා. එතකොට අපිට අංක 3.